ආයිබෝවන් ඔයාලට මේ දවස්වල ටික්ටොක් එක පැත්තට ගියපු කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේක මගහැරෙන්න විදිහක් නෑ. ඒ තමයි හැමතැනම වයිරල් යන හැමෝම පිස්සුවෙන් වගේ හදන ෆාතිමා කප්ස් රයිස් එක. ඉතින් වීඩියෝ එක බල කටට කෙලවුණ ඉන්න එකේ මට හිතුණා අද මේක මගේ ස්ටයිල් එකට කුස්සිය හදලා බලන්න ඕනේ කියලා. මම අද හැමෝටම ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් වෙන අද මේ කප්ස් රයිස් එක හදන්නේ රයිස් කුකර් එකකින්. හරි. මුලින්ම රයිස් කුකර් එක ඔන් කරලා ඒකට තෙල් ටිකක් වැඩිපුර දාගන්න ඕනේ. මොකද කප්ස් එකකට තෙල් පදම තියෙන්න ඕනේනේ. දැන් මේකට දානවා පොඩියට කපාගත්ත ලොකු ලුණු ගෙඩි 3ක්. හැබැයි මතක තියාගන්න මේ ලුණු ටික නිකම්ම රන්වන් පාට වෙනකන් නෙමෙයි බදින්නේ. හොඳට කැරමල් පාට වෙනකම් බැද ගන්න ඕනේ. අන්න ඒ පාටෙන් තමයි අපේ බත් එකට නියම කප්ස පාට ලැබෙන්නේ. ලුණු ටික කැරමල් වියගෙන එද්දී අපි හැටි කරගත්ත චිකන් කෑලි ටික මේකට එකතු කරගන්නවා. දාලා නිකන් ඉන්නේ නෑ. චිකන් ටික තෙලෙන් පොඩ්ඩක් ෆ්‍රයි වෙනකම්ම ටික වෙලාවක් තියන්න ඕනේ. පත් එක සුවඳ වෙන්න මම මේ දාලා තියෙන දේවල් ටික එකතු කරගමු. ඊට පස්සේ රම්පේ ගහ උඩින් චුට්ටක් කපාගත්ත සුදු ලුණු ගෙඩි දෙකට මැදින් පලාගත්ත මොමිරිස් ඒ වගේම පොඩියට කපාගත්ත තක්කාලිත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කුළුබඩු ටිකත් එකතු කරලා අවශ්‍ය පදමට ලුණුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ ටික හොඳට කලවම් වුණාට පස්සේ රයිස් කුකර් එකේ පියනෙන් වහලා ටික වෙලාවක් තියාගන්න ඕනේ. හරි. දැන් තමයි අපේ ප්‍රධාන මුත්ත එන්නේ. හොදලා වතුර බීරගත්ත බාස්මති හාල් ටික මේකට එකතු කරමු. මේ හොඳට අහගන්න හාල් දාද්දී පිඟානයක හාල් ඇටයක්වත් ඉතුරු නොකර ඔක්කොම ටික දාගන්න ඕනේ. හරිද? දැන් හාල් ටික අර මසාලා එකත් එක්ක හොඳට කලවම් කරලා හාල් ටික වැහෙන්න ගානට වතුර එකතු කරගන්න. ඊට පස්සේ ආයි චුට්ටක් කලවම් කරලා රයිස් කුකර් එක වහලා තැම්බෙන්න අරින්න. ඔන්න බත් එක බාගට තැම්බීගෙන එන්නේ. අපි මේ වෙලාවට ආයි චුට්ටක් කලවම් කරලා ලුණු පදම බලමු. මට නම් ලුණු චුට්ටක් මදි වගේ. ඒ නිසා මම තව ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. දැන් ආයෙත් පියන වහලා බත් එක හොඳටම ඉදෙනකන් තියමු. වව්! ඔන්න බත් එක සුපිරියටම ඉදිලා. බත් ඇට තනියම තියෙනවා. දැන් ඉතින් බත් එක කැඩෙන්නේ නැතුව හිමින් සැරේ චුට්ටක් කලවම් කරගන්න තමයි ඕනේ. මෙන්න බලාගන්න රයිස් කුකර් එකෙන් ලේසියෙන්ම හදපු සුවඳ හමන ෆාතිමා කප්ස් රයිස් එක. මේක නියමටම ගැලපෙන්නේ මෙන්න මේ වගේ සුපිරි රයිතා එකක් එක්ක. ඇයි? ඔයාලා රයිතා හදන්න දන්නේ නැද්ද? ඒක ඉතින් දැනගන්න නම් මම මේට කලින් දාපු බිරියානි වීඩියෝ එක බලන්නම වෙනවා. ඉක්මනට මගේ channel එකට ගිහින් ඒ වීඩියෝ එකත් බලලා රයිතා හදන විදිහ ඉගෙන ගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් සුබ දවසක්.